බ්‍රේකප් එකක් නිසා හරි ටයිම් පාස් ටොක්සික් බැඳීමක් නිසා හරි අවුලෙන් පැටලිලා ඉන්න ඔයාටයි මම අද කතා කරන්නේ. වීඩියෝ එකට යන කලින් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හරි එහෙනම් අපි යමු අපේ කතාවට. ඔයා ආදරය කළා. ඔයා අඬ පස්සෙන් ගියා. ආදරේ හිඟා කෑවා. ඒත් ඔයා යම කරේ ඔයාගේ වටිනාකම නොදන්න කෙනෙක්ට. ඔයාගේ හිතේ දුක, වේදනාව, ඒ අමාරුකම් ඔයාට අංගලා ඔයා තනි වුණා. ඒත් තනි වෙද්දී මතක් කළා ඔයා නොදැනීම කඳුළු විසිරුණා. එහෙම නේද? ඒත් ඔයා හිතන්න එපා මේ වුණ සිද්ධිය තමා ජීවිතේ ලෝකේ අවසානය කියලා. මේක තමා පටන් ගැනීම. මේක තමා ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. මේක තමා ඔයාට දෙය දීපු වරම. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න තිබ්බ බාධා නැති කරා. ඔයාගේ පුරේවල් අඬගේ පුරේවල් ආදරයක් නිසා වේගේ පුරේවල් හැමදේම දැන් කැප කරන්න වෙන්නේ ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන්. ඔයාගේ නින්ද, ඔයාගේ මානසික දැන් සාර්ථකත්වය වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙනවා. මේක තමයි වෙලාව ඔයාට ගොඩ යන්න. ඔයාට ඔයාව එළබෙන්න ඕනේ. ඒක හැම නේද? හිත සංසුන් කරගන්න විදි කීපයක් මම කියන්නම්. මගේ වීඩියෝ එකේ මම විස්තර කරලා තියෙනවා කලින් වීඩියෝ එකේ. ඒකත් අහලා ඉන්න කියලා මම මතක් කරනවා. පළවෙනි එක සෝෂල් මීඩියා, කෝල් ඒ හැම දෙයකම බ්‍රේක් එකක් ගන්න. මොකද ඔයාගේ මයින්ඩ් එකට රිලැක්ස් එකක් ඕනේ. දෙක එක්සර්සයිස් කරන්න. අඩුම දවසට විනාඩි 10ක්වත් එක්සර්සයිස් කරන්න. ඔයාගේ ඇඟට වගේම හිතටත් ඒක හයියක් වෙනවා. තුන ජර්නල් කරන්න. ඔයාගේ සිතුවිලි, ගැටලු, නීති, ආසාවල් ලියන්න. ඒකින් ඔයාට ගැන අවබෝධයක් ලැබෙනවා. 4 ෆෝන් එක නැතුව නෝ කන්ටැක්ට් නිදහසේ තනියෙන් නිස්කලංක තැනක ඉන්න. ඒකින් ඔයා හිත සංසුන් කරනවා වගේම ඔයාගේ ජීවිතේ ඔයාට වෙච්ච හැම දෙයකින්ම ආයෙ ගොඩ එන්න ඔයාගේ හිත ලෑස්ති වෙනවා. මං හිතනවා මං කිව්ව දේ ඔයාට තේරෙන්නේ නැති කියලා. ටයිම් පාස් කරපු ටොක්සික් බැඳීමක් නිසා, බ්‍රේකප් එකක් නිසා ඔයාගේ මේ වර්ෂණ ජීවිතේ නැති කරගන්නවද? නැත්නම් මේක ටර්නින් පොයින්ට් එකක් කරන් ඔයා ගොඩ යනවද කියන එක ඔයාගේම තීරණයක්. ඉතින් ඔයාගේ ජීවිතේ වටිනාකම කොච්චරද කියලා තීරණය කරන්න පුළුවන් ඔයාටම තමයි. මං හිතනවා මං කිව්ව දේවල් ඔයාට උදව්වක් වෙන්නේ නැති කියලා. ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. good luck.